රෝම 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට අපි දේව වචනය බලන්නට යනවා. අද දවසේ අපගේ මේ ජීවිතය අපිට ඉතා වටිනාම වූ කාරණාවක් තිබෙනවා. මේක අපගේ ජීවිතේ ඉතාමත්ම වටිනා වූ අංගයක් බවට පත් වෙනවා. ඒකට හේතුව මෙම දේ තුල තමයි උන්වහන්සේ අපිට ගොඩක් සමීපව කතා කරන්නට යන්නේ. අද දවසේ අපි දේ වචනේ බලන්න ඉවසිලිවන්ත භාවය මේක දිනපතා ප්‍රගුණ කරගත යුතු කාරණාවක්. බොහෝ වෙලාවෙදී ඉවසිලිවන්ත මනුෂ්‍යයා තුල බොහෝ ගුණාංග තිබෙනවා. ඒ වගේම ඉවසිලිවන්ත මනුෂ්‍ය කවරදාවත් ඉක්මන් තීරණ ගන්නට යන්නේ නැහැ. ඉවසිලිවන්ත මනුෂ්‍යයා බලා සිටිනවා ස්වාමින් වහන්සේගේ වචනයෙන් තමන් ගන්නා වූ තීරණය සහතික වීම. ඒ වගේම ඉවසිලිවන්ත මනුෂ්‍යයා බලා සිටිනවා ස්වාමින් වහන්සේ ඔහුගේ ජීවිතයට નિયમિત තැනදී පිළිතුරු සපයා දෙන බව ඉවසිලිවන්ත මනුෂ්‍යයා ඒක දැනගන්න. ඒ නිසා දවසේ අපිට වැදගත් අපිට මේ ඉවසීම වර්ධනය කරන්න බොහෝ අය ඉවසිලිවන්ත කම වුන් ඉවසීම ඉල්ලනවා. නමුත් ඔබට ඉවසීම අවශ්‍ය නම් ඔබට තිබෙන එක දෙයයි දෙවියන් වහන්සේගේ වචනය තුල පවතින. දෙවියන් වහන්සේගේ වචනය තුල පවතින විට අපට ඉවසිලිවන්ත භාවයෙන් ගමන් කරන්නට හරිම පහසුයි. අප යේසුස් වහන්සේගේ චරිතය දෙසට අපි යොමු වී බැලුවොත් උන්වහන්සේ ඉවසිලි අපි කියන ඇදහිල්ලේ කතුරු. ඒ වගේම උන්වහන්සේ ඉවසිලිවන්තකමේ ආදර්ශය ඉවසිලිවන්තකමේ මාර්ගයේ පෙරටුවෙන් ගමන් කරන්නා වූ කෙනෙක් තමයි යේසුස් වහන්සේ. අපි දකිනවා උන්වහන්සේගේ වචනය තුල තමයි අපට ඉවසිලිවන්තකම ගොඩනගා ගන්නට තිබෙන්නා වූ එකම මාර්ගය. අපි දකිනවා මේ වචනය අපට උගන්වනවා අපි ආත්මයෙන් ගමන් කරමු. එවිට මාංශයේ දේවල් අපට පරාජයට පත් කරන්නට පුළුවන්. කොහොමද අපි ආත්මයෙන් ගමන් කරන්නේ? අපි දකිනවා මාංශයේ ක්‍රියාවල් කියලා කියන්නේ මොකද්ද? මාංශයේ ක්‍රියාවල් මාංශයෙන් අපි ගමන් කරනකොට මාංශයෙන් අපි තීරණ ගන්නකොට ඒ ස්ථානයේ තිබෙන්නේ කැළඹිලිකාර ස්වභාවයක්. අපි දකිනවා අපි තීරණ ගන්න වෙලාවේ අපට තොරතුරු ලැබෙන විදි දෙකක් තිබෙනවා. එකක් තමයි ආත්මයෙන් ලැබෙනා වූ තොරතුරු. ඊළඟ එක තමයි පංචේන්ද්‍රියෙන් අපට ලැබෙනා වූ තොරතුරු. ඒ කියන්නේ ආත්මයෙන් කොහොමද අපට තොරතුරු ලැබෙන්නේ? ආත්මයෙන් තොරතුරු ලැබෙනවා කියලා කියන්නේ දේව වචනය මත අපි යැපෙන්නට පටන් ගන්නවා. දේව වචනය මත අපි යැපෙනකොට උන්වහන්සේ අපට හරි තීරණ ගන්න ශුද්ධාත්මයන් වහන්සේ අපව දැනුවත් කරනු ලබනවා. පංචේන්ද්‍රියන් අපි තීරණ ගන්නකොට මාංශයෙන් අපි තීරණ ගන්නකොට පංචේන්ද්‍රිය වලින් ලැබෙන තොරතුරු අපට දැනෙන, හැඟෙන, පෙනෙන, බැලෙන, ඇයෙන ඒ භෞතික තොරතුරු වලින් සිදුවෙන්නේ අපගේ ජීවිතය ඉක්මන්කාරී භාවයට පත් වෙලා දෙවියන් වහන්සේගේ වචනයට පටහැනි වූ දේවල්, ඉක්මන් දේවල්, ඉක්මන් ආකාර තීරණ ගන්නා වූ මනුෂ්‍යයා හැසිරෙන්නේ මාංශාකාරයෙන්. මාංශයෙන් හැසිරෙනවා කියලා කියන්නේ ඔහුගේ පංචේන්ද්‍රියට අනුව ඔහු හැසිරෙනවා. අපේ බයිබල් රෝම 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට දෙවියන් වහන්සේ ඇවිල්ලා ඉවසීමේ දෙවි කෙනෙක්. ආමෙන්. උන්වහන්සේ හදිස්සි දෙවි කෙනෙක් නොවේ. උන්වහන්සේ ඉක්මන් තීරණ ගන්නෙ නැහැ. උන්වහන්සේ හැම වෙලාවෙම ඉවසිලිවන්තව වැඩ කරන්නා වූ දෙවියන් වහන්සේ. අපි කියවමු රෝම 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සිට. නුඹලා එක සිතින්ද එක කටින්ද අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ආදර්ශය ලෙස
නුඹලා එකිනෙකා සමග එක්සිත්ව සිටින්ට ඉවසිල්ලේද සැනසෙල්ලේද දෙවියන් වහන්සේ වර දෙනසේක්වා. ඉවසිල්ලේද සැනසිල්ලේද අපි බොහෝ වෙලාදී මිනිස්සු කියනවා ඉවසීමෙන් සැනසෙල්ල ලැබෙනවා. දැන් බයිබලෙ උන්වහන්සේ කියනවා ඉවසීමේද සැනසිල්ලේද දෙවියන් වහන්සේ වන. නැවත කියන්නේ කොටස ඉවසිල්ලේද සැනසිල්ලේද. අපි මෙතන අන්ඩර්ලයින් කරගන්න ඕනේ බයිබලේ. ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන් වහන්සේ වර දෙනසේක්වා. ඉවසිල්ලේද සැනසිල්ලේද දෙවියන් වහන්සේ. එනිසා ඔබට ඉවසීම ගැඹුරු අධ්‍යයනයකට ඔබට යන්නට අවශ්‍ය නම් ඔබ ඉවසිල්ලෙන් ඔබේ ජීවිත ජයග්‍රහයි තලයකට ගෙනෙන්නට ඔබට අවශ්‍ය නම් උන්වහන්සේගේ වචනය වෙතට යන්න. උන්වහන්සේ කිසිම විටකවත් උන්වහන්සේ කලබල නැහැ. එනිසා අපි දකිනවා ඒ ඉවසිලිවන්ත භාවයේ තුල තිබෙනා වූ කාරණාව තමයි ඔබට පුළුවන් දෙවියන් වහන්සේගෙන් සැනසෙල්ල ලබා ගන්නට. ඒක තමයි උන්වහන්සේගේ ගුණය. සමහරු ඉක්මනින් සෙලවෙනවා. යම් දේවල් අපි බලාපොරොත්තු වෙන වෙලාවෙදී සිදු නොවුනම, අපි බලාපොරොත්තු වෙන ආකාර මුදල් අපට නොලැබුණාම, බලාපොරොත්තු වන ආකාරයේ රැකියාවක් අපට නොලැබුණාම, අපගේ මුදල් අවශ්‍යතාවයන් වලදී එම අවශ්‍යතාවය අපට ඒ වෙලාවේදී සිදු නොවුනාම අපි මොනවද කරන්නේ? අපි ඉක්මනින් සෙලවෙනවා. ඉක්මනින් සෙලවෙනවා. ඔබ සෙලවෙන්නට එපා. ඔබ නිතරම ඉවසිලිවන්ත භාවයේ තුල දෙවියන් වහන්සේගේ වචනය ඉක්මන් වන්නේ නැහැ. උන්වහන්සේගේ වචනය ප්‍රමාද වෙන්නේත් නැහැ. උන්වහන්සේගේ වචනය નિયમિત වේලාවේදී ස්වාමින් වහන්සේ ඔබට හඬ ගසන්නට යනවා. අපි ඉක්මන් වෙන වෙලාවේදී වෙන්නා වූ තව දෙයක් තමයි අපට උන්වහන්සේ සමග සම්බන්ධතාවය ගොඩනගා ගන්නට බැරුව යනවා. සම්බන්ධතාවයේ කැඩෙන වෙලාවන් වලදී අපට ඇහෙන්නේ නැහැ, අපට පෙනෙන්නේ නැහැ, අපට දැනෙන්නේ නැහැ අපි ඊළඟ පියවරේ මොකද්ද කරන්නට යන්නේ කියලා. එනිසා අපි දකිනවා සම්බන්ධතාවයේ තුල ඉවසිලිවන්ත මනුෂ්‍යයාට විතරයි පහසුවෙන්ම දෙවියන් වහන්සේගේ හඬ ග්‍රහණය කරගන්නට පුළුවන් වෙන්නේ. ඔව් දන්නවා ඉවසිලිවන්තව ඔබ හරියට අසාගෙන සිටියොත් සාමුවෙල්ට දෙවියන් වහන්සේ කතා කළා. සාමුවෙල් දුවගෙන ගිහලා ඇහුවා එලි පූජකයාගෙන්, ස්වාමිනේ ඔබ වහන්සේ මට කතා කරාද? ඔව් කිව්වා නෑ මං කතා කරේ නෑ, ඔබ ගිහලා නිදාගන්නේ. දෙවෙනි වතාව කතා කරා. තුන්වෙනි වතාව කතා කරද්දී එලි පූජකයාට දැනුණා මවුට ස්වාමින් වහන්සේ කතා කරනවා. අද බොහෝ වෙලාවෙදී මිනිස්සුන් හිතනවා දෙවියන් වහන්සේ අපට කතා කරන්නේ නැහැ කියලා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ සාමුවෙල්ට කතා කරේ එලි පූජකයාගේ හඬින්. ඒ නිසායි ඔව් එලි පූජකයා ළඟට දුව ගියේ. අවුට දැනුණ මේ අපේ පූජකයාගේ හඬනේ කියලා. ඊට පස්සේ එලි පූජකයාට වැටුණා මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ. බොහෝ වෙලාවෙදී ඔබගේ ජීවිතයට අදාළ කරන වචනය ඔබට පස්සාකාර සේවාවෙන් ඔබගේ කන් වලට ඔබගේ ආත්මයට ඇසෙන්නට සලස්වන ඔබේ නායකත්වයේ තුලින් එවිට ඔබ ගන්නා වූ තීරණය ඉතා වැදගත්. එලි කිව්වා සාමුවෙල්ට ස්වාමිනේ මම අසාගෙන සිටිනවා ඔබ කතා කරන්න. අසාගෙන සිටිනවා ඔබ කතා කරන්න. සාමුවෙල්ව ලැබෙන්නට කලින් ඇගේ ඔහුගේ අම්මා නැත්නම් හන්නා ඔහුට නොඑක් ආකාර පීඩා පැමිණියා. ඔහුට නොඑක් ආකාර මනුෂ්‍යයන් අවලාද නැගුවා. නමුත් විශ්වාස කරමින් ඉවසිලිවන්තකමෙන් ඔහුගේ යාඥාව නැත්නම් ඔහුගේ බාරය ඔහු දෙවියන් වහන්සේට බාර කරමින් සිටියා. ඔහු ඉවසිලිවන්තව සිටියා. ස්වාමීන් වහන්සේ ඇවිල්ලා කිව්වා නුඹට නිසි වයසේදී නිසි කාලයේදී නුඹට දරුවෙක් ස්වාමීන් වහන්සේ දෙන්නට යනවා. ඒ දරුවගේ නම සාමුවෙල්. අපි බොහෝ වෙලාවෙදී ඉක්මන් වෙනවා. සාරා ඉක්මන් වෙලා හාගර්ව ආබ්‍රහම් වෙතට ගෙන ගිහිල්ලා අද ඉස්මාኤල් ලැබිලා අද මුළු ලෝකයටම පිළලයක් හැටියට වසංගතයක් හැටියට එම ජාතිය හිරිහැර කරමින් සිටිනවා.
නම දෙවියන් වහන්සේ පොරොන්දු වුණා මම ඔබට ඊසාක්ව දෙනවා. අපි කලබල වෙන හැම තැනකදීම යක්ෂයා වාසි ලබා ගන්නා වූ තැන තමයි ඔබ ඉවසිලිවන්තකම නැතුව කටයුතු කරන හැම තැනකදීම යක්ෂයා වාසි ලබා ගන්නවා අපෙන්. යක්ෂයාට හොඳ තෝතැන්නක් තමයි මිනිස්යන් කලබල වී සිටින තැන. මිනිස්යන් කෝප වී සිටින තැන. ඒ තැනේදී තමයි යක්ෂයාගේ ආශාවන් ඉෂ්ට කරගන්නට පුළුවන් වන්නේ. ඒ නිසා අපි මොනවද කරන්නට ඕන? අපි ඉවසිලිවන්තව සිටිනකොට, අපි යටහත්ව සිටිනකොට, අපි දෙවියන් වහන්සේගේ වචනයෙන් දැනුවත් වී සිටිනකොට අපට පහසුයි උන්වහන්සේගේ හඬ අසන්නට. ඒ වගේම උන්වහන්සේට පහසුයි උන්වහන්සේගේ වචනය තුලින් අපිව දැනුවත් කරලා අපිව ගොඩනගන්නට. ඒ නිසා ඔබ නිතරම මේ වචනේ තුලට ඇවිත් බලන්න. අපි කියමු බයිබල් පළවෙනි කොරින්ති ඉවසිලිවන්ත භාවය කියන්නේ දීර්ඝ කාලයක් දිගින් දිගටම තබාගත යුතු දෙයක්. අපි දිනක ඉවසිලිවන්තව සිටිනවා, ඊළඟ දිනේ අපි කෝපව සිටිනවා නම් ඒක සාර්ථක ගමනක් යන්නට බෑ. අපි පෞල් ජීවිතයක් අරන් බැලුවොත් ඒක වටිනාම කොටස තමයි ඉවසිලිවන්ත භාවය. සමහරට අපි සිතනවා අපි ස්වාමී කැටියට අපි තමයි හිස, අපි කියන එකට අනිවාර්යෙන් බිරිඳ එකඟ විය යුතුයි. ඒක යක්ෂයාගේ මතයක්. ඔබ මතක තියාගන්න හැම වෙලාවෙදී ස්වාමී වරුන් තම බිරිඳවරු තමන්ගේ අනසක යට, තමන්ගේ අත යට තබා ගන්නට තමන්ගේ ආධිපත්‍යය පාවිච්චි කරන බයිබලේ එම කියලා නෑ. එයව ප්‍රේමෙන් එය බලා ගන්නට ඕන. ඒ වගේම එය කියන දේවල් අපි එකට එකතු වෙලා සාකච්ඡා කරලා දෙවියන් වහන්සේගේ වචනය සමග තීරණයකට ඇවිත් කටයුතු කරනවා නම් ඒ පෞල් ජීවිතය තාම සාර්ථකයි. ඒක ඇතුළට කිසිම යකෙකුට රිංගන්නට අවස්ථාවක් නැහැ. ඒ නිසා ඔබ බොහෝ වෙලාවන් වලදී ඔබ විවෘත කරලා දෙනවා දොරටු. එවිට සතුරා ඇවිත් ඔබගේ ජීවිතයට ප්‍රහාර එල්ල කරමින් ඔබ පරාජිත තැනකට ඇද දමන්නට යනවා. ඒ නිසා ඔබ නිතරම ඉවසිලිවන්ත භාවය ප්‍රගුණ කරන්නට ඒක දීර්ඝ කාලයක් එක විදිහට වෙනස් වන්නේ නැතුව ජීවත් වෙන්නට අපට ලැබෙනා වූ ත්‍යාගයක් ඉවසිලිවන්ත භාවය. ශුද්ධාත්මයන් වහන්සේගේ ඵලයක්. අපි කියමු පළවෙනි කොරින්ති 14 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදය. හාලෙලූයා. පළවෙනි කොරින්ති 14 වෙනි පරිච්ඡේදයේ මක්නිසාද දෙවියන් වහන්සේ වියවුල්කමෙන් නොව සමාදානයේ දෙවියන් වහන්සේ වියවුල්කමෙන් නොවේ. ඔබ යම් තත්වයකදී ඔබගේ පවුල තුල ඔබගේ රැකියාව තුල නැත්නම් ඔබගේ දරුවන් සමග හැසිරෙනකොට යම් වියවුලක් ඒ ස්ථානයේ ක්‍රියා වෙනවා නම් ඔබ විමසිලිමත් විය යුතුයි. ඔබ ඒ ගැන කල්පනාකාරී විය යුතුයි. ඒකට හේතුව කවදාවත් දෙවියන් වහන්සේ වියවුලක් ඔබේ ජීවිතයේ වෙතට ගෙනෙන්නේ නැහැ. ඒක හොඳින් මතක තියාගන්න. බයිබලයේ කියන උන්වහන්සේගේ චරිත ගුණාංගය තමයි උන්වහන්සේ සමාදානයේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ශාලෝම්. උන්වහන්සේ සමාදානය. උන්වහන්සේගේ වැඩය වෙන හැම තැනකදීම අපට දැනගන්නට පුළුවන් එකම ලකුණ තමයි උන්වහන්සේ ශාලෝම් සමාදානය. දේව වචනයම අරගෙන කෙනෙකුට වියවුලක් ඇති කරන්නට පුළුවන්. දේව වචනයම අරගෙන බෙදීමක් ඇති කරන්නට පුළුවන්. දේව වචනේ අරගෙන යම්කිසි රිදවීමක් කරන්නට පුළුවන්. නමුත් අපි ඒක අවබෝධ කරගන්නේ කොහොමද? ඒ තුල සමාදානය නැතිනම්, ඒ තුල දෙවියන් වහන්සේගේ සමාදානය නැතිනම් ඔබ තීරණයක් ගන්න ඒක ඇවිල්ලා යක්ෂයාගෙන්. ඒකට බයිබලයේ කියන උන්වහන්සේ වියවුල් කරන්න කවුද? යක්ෂයා. ඔබ ඊ타මත්ම යහපත් ආත්මික ගමනක් යනකොට ඒක අතරටම බයිබලයත් අරගෙන ඇවිත්
අද බොහෝ මනුෂ්‍යයන් ජීවිතවලට රිංගාගෙන වියවුල් කරනවා. එවිට අපිට පැහැදිලිව දැනගන්නට පුළුවන්. එක දවසක් මට එන්නට කිව්වා එක දේවදාසෙක් ඔහුගේ නිවහනට. ඔහු ගිය වෙලාවේදී ඔහු බයිබලේ පෙරලලා වැරදි දේවල් උගන්වන්නට පටන් ගත්තා. මං ඒ සහෝදරයාට නැගිටලා ගිහලා කිව්වා මම කිසි දවසක ඔබ කියන මේ දෙයට එකඟ වෙන්නේ නැහැ. ඒකට හේතුව ඔහු බයිබලයේ වචනාර්ථ වලින් පෙන්වනු ලැබුවා. වචනාර්ථ වලින් පෙන්වනු ලැබුවා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ කතා කරලා කිව්වා මට ඔය වචනාර්ථය මත යන්න එපා ඔබ නසිනවා පරමාර්ථය ඔක නොවේ. පරමාර්ථය ඇවිල්ලා මෙන්න මේකයි. අන්තිමේදී මේ දේවදාසයා අද පොළවෙත් නැහැ. ඔහුගේ මුළු ජීවිතේම ඔහුගේ මුළු පවුලම වියවුල් වෙන්න පටන් ගත්තා. හැබැයි ඒක එදා වුණේ නැහැ. ඒක සිදු වෙන්නට කාලයක් ගියා. නමුත් එදා මම බේරුණා. ඒකට හේතුව මට ශුද්ධාත්මයන් වහන්සේ මගේ සිතට දැමුවා නුඹට අසමාදානයක් මෙතන තිබෙනවා නම් මෙතනේ නුඹට ප්‍රීතියක් නැති නම් මෙතනේ නිකං වචනය ප්‍රකාශ කරන හඬක් විතරයි. මේ හඬ තුල මම නැහැ. මෙතනින් ඉවත් වෙන්න අපි එතනින් ඉවත් වෙලා යන්නට ගියා. දෙවියන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. උන්වහන්සේ කවදාවත් අපට වියවුලක් ගෙනත් දෙන්නේ නැහැ. බයිබලයේ කියනවා උන්වහන්සේ සමාදානයේ දෙවියන් වහන්සේ. වියවුල කියන්නේ නපුර. වියවුල තිබෙන තැන තිබෙන්නේ නපුර. අයි කියන්නේ පාදේ ඔබට තේරෙන්නේ මම කියන එකක් නෙවෙයි ඒ වචනේ ඔබට කියන්නේ. අපි නැවත කියමු පළවෙනි කොරින්ති 14:33. මක්නිසාද දෙවියන් වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන් වහන්සේය. ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය. උන්වහන්සේ සමාදානය. ඔබට බෙදා ගන්න ලේසි. බයිබලයේ කෝ ජීවනය ගෙනෙන්නේ යේසුස් වහන්සේ. යොහන් 10:10 මරණය ගෙනෙන්නේ යක්ෂයා. ඔබ සමාදානයෙන් යන ගමනට වියවුලක් එනවා නම් සමහරවිට බොහෝ වෙලාවෙදී වියවුල එන්නෙම වචනේ අරගෙන. යක්ෂයා යේසුස් වහන්සේ ළඟට ආවේ මොකක් කරන්ද? වචනේ අරගෙන. මොන වචනේද අරගෙන ආවේ? වචනාර්ථය. යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බොරුද? නෑ. හරි. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. ඔබට පුළුවන් ගල් රොටි කරන්න. බැරිද? පුළුවන්. නමුත් යේසුස් වහන්සේ දැනගත්තා තමාව පරීක්ෂා කරන්නට බයිබලයේම අරගෙන ඇවිල්ලා යක්ෂයා බයිබලය දන්නවා. යක්ෂයා බයිබලය කියවනවා. හැබැයි යක්ෂයා ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒක අදහන්නේ නැහැ. නමුත් ඌ රැවටිලිකාර ලෙස උපායශීලීව වචනය අරගෙනම තමයි මිනිස්යන් වෙතට එන්නේ. ඔබ අවදිව නම් ඔබ දැනුවත් වී සිටිනවා නම් ඔබට ලේසි පහසුයි මේ එන්නේ වියවුල්කමේ ආත්මයද මේක සමාදානය ඇති ශුද්ධාත්මයන් වහන්සේද කියන එක තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසා යේසුස් වහන්සේ කිව්වා වචනය ප්‍රකාශ කරලා තාගේ දෙව් ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරව කියලා අනගර යක්ෂගිලා ආයව. ඊට පස්සේ යේසුස් වහන්සේ දැනගත්තා එලිදරව්වේ වචනය යක්ෂයට කතා කරා. බයිබලෙ මොනවද කිව්වේ? වචනේ ලියා තිබේ කියා. වචනේ ලියා තිබෙන එක යේසුස් වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවා. ඒ රේමා වචනය යක්ෂයාට කතා කරපු ගමන්ම යක්ෂයා යේසුස් වහන්සේව අතහැරලා ගියා. අද දවසේ ඔබගේ බයිබලයේ තිබෙන වචනය ඔබ තුලට යන්නට ඕන රේමා වෙන්නට. බයිබලයේ තිබෙන වචනේ සමහර නිකන් අර ඔටෝග්‍රාෆ් වල ලියන වගේ නිකන් නිදසුන් ලියනවා වගේ අවුනේ වචනේ ලියනවා ඒක හොඳයි. නමුත් ඔබ ලියන ලද වචනය ඔබගේ සිත නැමැති పూర్වේ ලියවිලා නැත්තම් ඔබ ලියන ලද වචනය ගැන ඔබට එළිදරව්වේ හඳක් නැතුව ඔබ ඒක නිදහස් කරනවා නම් යක්ෂයා අපෞසරයක් එනවා. හැබැයි ඔබ එළිදරවක් ඇතුව ඒ වචනේ කතා කරන විට ඒක කුළු ගෙඩියක් වගේ. ඒක ගින්නක් වගේ. ඒක බලයක් වගේ එළියට යන්නට යනවා. ඒක ඉදිරියේ බොහෝ දේවල් වෙනස් වෙන්නට යනවා.
අපි ඉවසිලිවන්තකමෙන් සිටිනකොට උන්වහන්සේ බොහෝ දේවල් වෙනස් කරනවා. අපගේ සතුරන් පවා අපි වචනය තුල සිටිනකොට අපි මේ සම්බන්ධතාවයන් ගොඩනගාගෙන යනකොට සතුරන් පවා අප හා සමග සමගි කරවනවා. අපට සටනක් නැහැ සතුරා සමග. උන්වහන්සේ ඒවා වෙනස් කරනවා. උන්වහන්සේට පුළුවන් ඒවා සමගි කර තබන්නට. එනිසා ඔබ මතක තබා ගන්න වියුල් භාවය ඇති වෙනකොට ඔබ දැනගන්න මෙතන ක්‍රියාත්මක වෙන්නේ අශුද්ධ ආත්ම. ඔබට පවරා තිබෙන බලය ඔබ කතා කරලා ඔබ එතන ශාලෝම් ඇති කරන්න, සමාදානය ඇති කරන්න, එතන දෙවියන් වහන්සේගේ නිශ්චල භාවය, දෙවියන් වහන්සේගෙන් පණිවිඩය ලබා ගන්න. දාවිද් කැළඹිලි කාර තත්වයට එනකොට මිනිස්සු ගල් ගහන්න සූදානම් වෙනකොට ඔවුන්ගේ දුවරු අරගෙන ගිහිල්ලා, ඔවුන්ගේ වස්තු අරගෙන ගිහිල්ලා දාවිට විරුද්ධ වෙනකොට දාවිද් ඉක්මනින් වචනය වෙතට ගියා. ඉක්මනින් වචනය වෙතට ගිහිල්ලා ගායනා කරමින් වචනය සමග සම්බන්ධ වී ඔව් ශක්තිය උපදවගෙන දෙවියන් වහන්සේගේ හඬ උට අහන්න පුළුවන් වුණා. බොහෝ වෙලාවෙදී අපට හඬ ඇසෙන්නේ නැහැ අපි කලබල වෙන වෙලාවේ. අපිට හඬ ඇසෙන්නේ නැහැ අපි වැරදි තීරණ ගන්න වෙලාවේදී. අපිට හඬ ඇසෙන්නේ නැහැ අපි කෝපෙන් ඇසිරෙනකොට. දාවිද් ගිහිල්ලා ඒ මිනිස්සු එක ඒවා උට කියනකොට ඔව් එතනින් නිදහස් වී ගිහිල්ලා දේ වචනේ වෙතට ගිහිල්ලා ශක්තිය උපදවාගෙන ගිහිල්ලා ඔව්ගේ නැති වී ගිය සියලු දේවල් ඔව් නැවත වතාවක් ඔව්ගේ ජීවිතේ ලබා ගත්තා. ආමෙන්. ඉවසිලිවන්ත භාවය ඉතාම වැදගත්. අපේ බයිබල් යාකෝබ් 3 වෙනි පරිච්ඡේදයේ 15 සහ 16. යාකෝබ් 3 15 සහ 16. ඒ ප්‍රඥාව ඉහළින් පැමිණෙන එකක් නොව භූමිකව මාංශිකව යක්ෂාකාරව තිබේ. ඒ ප්‍රඥාව අපි දකිනවා වියවුල ගෙනෙනවා, වියවුල මැද්දේ විසඳුම් වෙනවා. The Bible කියනවා ඒ ප්‍රඥාව කවුද? ඒ ප්‍රඥාව කොහෙන්ද එන්නේ? ඔබ හදිස්සියෙන් තීරණ ගන්නකොට, ඔබ හදිස්සියෙන් කෙටි කාලීන විසඳුම්. The Bible උන්වහන්සේ අපට දීලා තිබෙන්නේ වචනය බීජයක්, බීජය වපුරන්න, බීජයට වතුර දමන්න, බීජය බලාගන්න, ඔබ රැකගන්න, ඉවසිලිවන්තව සිටින්න. නියම කාලයේදී මෙම බීජය ඔබට පළ හට ගන්නවන්නට යනවා. මිට කාලෙත් මම ඔබට කියලා තිබෙනවා චීනයේ තිබෙන බම්බුවක්. ඒ බම්බු ගහ ඒ බීජය පොළවට හිටෙව්වම අවුරුදු 5ක් එක දිගට එම බීජයට වතුර දමන්නට ඕන, පොහොර දමන්නට ඕන. හැබැයි කිසිම පෙනෙන්න ලකුණක්වත් නැහැ. බොහෝ වෙලාවදී අපි සිතන අවුරුදු 5ක් ඉන්නව නම් මේ මොන බම්බුවක්ද කියලා අපි අතාරිනවා. නමුත් මේ බම්බුව ඉත වටිනවා, ඒක ඉත ප්‍රසිද්ධයි. නමුත් අවුරුදු 5ක් ඒ බීජේ පොළවට දමලා අවුරුදු 5ක් එක දිගට ඒක හිටේවව මිනිස්සයා වතුර දමනවා. ඊළඟට පස්වෙනි අවුරුද්දේදී ඒ බීජය පොළවෙන් හට ගන්නවා. සතියක් ඇතුළත අඩි 300කට වඩා උස යනවා. එවැනි විශාල ගහක් දකින්නට නම් එම ගොවියාට තිබෙන්න ඕන විශාල ඉවසිලිවන්ත භාවයක්. අද බොහෝ අය අහනවා කෝ තාම වෙලා නැද්ද කියලා අහනවා. පොල් යොංගිචෝ ලෝකේ ලොකුම සභාව අදපු මිනිස්සයා. ඔවුන්ට දෙවියන් වහන්සේ දවසක් කිව්වා ඔබට සියල්ල දීලා ඉවරයි මම. හැවවලු ස්වාමීනි කොහොමද ඒක මම කියන්නේ? සභාවට ගිහලා කියන ඔක්කොම දැනස් දීලා ඉවරයි. ඔයාලා කොහොමද ඒක කියන්නේ? මිනිස්සු ඇහුවොත් මම මොකද්ද කියන්නේ? ඔබ කියන්නේ ඒක ගැබ් අරන් තිබෙන්නේ කියලා. ඊට පස්සේ සභාවට ගිහිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ ඔක්කොම දීලා ඉවරයි. මිනිස්සු ඇලවලු කෝ පෙන්නන්න කියලා. ඔයගොල්ලෝ ගැබ් අරන් තිබෙන්නේ. මිනිස්සු ඉනා වුණා. ඒ පාස්ටර්ට ගැබ් අරන්. ඊට පස්සේ මිනිස්සු ඇලුකම කෝ ඔයගොල්ලෝ ඒක ගැබ් අරන් තිබෙන්නේ. ඒක දකින්න නම් නුඹලාට මාස 9ක් 10ක් බලා සිටින්නට වෙනවා. ඒක මට දැන් දැනෙනවා. ඒක දැන් මට පේනවා නුඹලාට පේන්නේ නැහැ. සමහර දේවල් මිනිස්සු ඇදහිල්ලෙන් තීරණ රඟින්නකොට
මාංශයේ හැසිරෙන මිනිස්සු ඇවිල්ලා අහනවා කෝ ඔබලට මේක වෙලා නැද්ද? කෝ නුඹලාට මේක කියලා මාංශයෙන් හැසිරෙන මිනිස්සු ඇවිල්ලා ඔවුන්ගේ පංචේන්ද්‍රියට අනුව, ඔවුන්ගේ වත්පිළිවෙත් වලට අනුව, ඔවුන්ගේ විද්‍යාත්මක දේවල් වලට අනුව ඔවුන් ඇවිල්ලා අහනවා කෝ අරක මේක කෝ කියලා අහනකොට ඔවුන්ට දැනෙන්නේ නැහැ, ඔවුන්ට පෙනෙන්නේ නැහැ වචනය යම් දේවල් ආත්මික තලයේ සිදු කරමින් සිටින්නේ. ආමෙන්. එදා අත්තිකා ගහට කතා කරපු වෙලාවේදී ගෝලයෝ දැක්කේ නෑ ගහ මැරුණු බව. නමුත් වහන්සේ දන්නවා එම බලය මුලට ගමන් කරලා ඉවරයි. මුල තිබෙන්නේ නොපෙනෙන තලයක. ඊට පහුවෙනි දෙනකොට තමයි ගහ වීලිලා තිබුණේ. එතකොට තමයි ඌ කිව්වේ ගහ මැරිලා කියලා. නමුත් වහන්සේ ඒ ගහේ මුලටයි කතා කරේ. ඔබේ ජීවිතයේ සමහර දේවල් සිදුවෙන්න ප්‍රමාද වෙනකොට ඔබ මොහොතකට සිතන්නට එපා ඒක සිදු වෙන්නේ නැහැ කියලා. ඒක සිදු වෙනවා. සමහර දේවල් අපි අවුරුදු 20 ගණන් අවුරුදු 10 15 අපි නොනවත්වා නොනවති එක දිගටම ප්‍රකාශ කරමින් සිටිනවා. ඒකට හේතුන් වහන්සේගේ අනුග්‍රහය හැම උදෑසනකම අලුත් වෙන නිසා. ආමෙන්. ඒ නිසා ඔබ සෙලවෙන්නට එපා. ඉක්මන් මිනිස්සු සමග අපි සිටින විට කලබලකාරී මිනිස්යන් සමග අප සිටින විට අපි ඉවසිලිවන්තව ස්වාමින් වහන්සේ මොකද කරන්නේ? මෝසස් ගැව්වතෝ අපිව අරගෙන ආවේ ඒ මිනිවලවල් නැතුවද? මේ වල දමන්නටද ගෙනාවේ? අන්න පාරාව එලෝගෙන එනවා. මෙන්න දෙපැත්තේ වනාන්තරයේ ඉස්සර මහමුද. දැන් නුඹ මොකද්ද අපිට කරන්න කියන්නේ? කොහොම ඉවසිලිවන්ත භාවයක් තිබෙන්නට ඕනද? මෝසස් එව ස්වාමිනී මොකද්ද මන් දැන් කරන්නේ? උන්වහන්සේ නුඹේ සැරෑටිය දිගු කරන්න. ඔබට මෙවැනි අවස්ථාවල් එනවා. සැරෑටි කියන්නේ ඔබට පැවරී තිබෙන ආධිපත්‍යය. ඔබ පාවිච්චි කරන්න බය වෙන්නට එපා. මගේ ජීවිතය අනන්ත අප්‍රමාණ මං අත්දැකලා තිබෙනවා. පොලිසියට ගිහිල්ලා මාව ලොකුම තැනක හිර කරා. මාව කූඩුවට දාන්නට වෑයම් කරා. නොයෙකුත් ප්‍රශ්න මුළු මේ සේවයේ අන්තිම තිත අන්තිම ඉලක්කමට ගෙනල්ලා කිව්වා දැන් ඔබ ඉවරයි. නමුත් ස්වාමීන් වහන්සේ කිව්වා මෝසෙස්ට මේ පාරාවගේ හමුදාව බායි දකින්නේ නැහැ. ඒ වගේ මමත් කිව්වා මේ අයටමයි මේ දේ කරගන්නේ අපිට නොවේ. ඔබට ඉවසිලිවන්ත භාවය නායකත්වයක් තුල විතරක් නොවේ අපේ ජීවිතේ හැම තැනකදීම අපි ඉවසිලිවන්තව වැඩ කරනකොට ඒ සතුරු පවා ඒ අය වෙනස් වී සමගි වී අප වෙතට එන්නට යනවා. ඒ නිසා අපි කලබල වෙන හැම තැනකටම යක්ෂයට හොඳ තෝතැන්නක් වෙනවා අපේ ජීවිතයට ප්‍රහාර එල්ල කරන්නට. නමුත් ඔබ ඉවසිලිවන්තව සිටින්න, ඔබ ආත්මිකව හැසිරෙන්න. ආත්මික භාවය ආරම්භ වෙන්නේ අභ්‍යන්තරයෙන් එන දෙයක්. ඒ නිසා ඔබ බාහිරෙන් එන්නා වූ දේවල් වලට ඔබ ඉක්මන් වී පිළිතුරු දෙන්නට යන්නට එපා. ඔබගේ අභ්‍යන්තර මනුෂ්‍යයා වෙතට උන්වහන්සේ කතා කරලා තිබෙනවා දැන් නුඹ මොකද්ද කරන්නට ඕන දේ කියලා. දැන් ඔබ මොකද්ද කරන්නට ඕන? ඊටම වැදගත් අපේ බයිබල් පළවෙනි තිමෝති 6 වෙනි පරිච්ඡේදයේ 3 සිට ඔබ කලබලකාරී මනුෂ්‍යයන්ගෙන් ඔබ අයින් වෙන්න. ඔබ වික්මන් තීරණ වලට පොළඹන්නා වූ අයගෙන් ඉවත් වෙන්න. ඒකට හේතුව ඒක ඉතා වැදගත්. නැතිනම් ඔබේ ජීවිතේට ඒ පීඩණයට ඔබ පත් වෙන්නට පුළුවන්. පළවෙනි තිමෝති 6:3 සිට 6ට අපි කියවමු. යමෙක් සාරව වචනවලට එනම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනවලටත් භක්තිවන්තකමේ හැටියට වූ ධර්මයටත් එකඟ නොවි වෙනස් ධර්මයක් උගන්වන්නේ නම් මේ වචනයට එකඟ නොවි වෙනස් ධර්මයක් උගන්වන්නේ නම් ඔබ ඇසුවා වූ වචනය, ඔබ ගැලවීම ලැබුවා වචනය, ඔබ පෝෂණය ලැබුවා වචනයට එකඟව වෙනස් එකක් ඔබට උගන්වනවා නම් දැන් මේ පාවුල් තුමා තිමෝතිට දෙන්නා වූ අවවාද අපි දකිනවා එදා ගලාති සභාවේ පාවුල් තුමා අනුග්‍රහය උගන්වගෙන යන වෙලාවේදී
ඒ යුදෙව්වරු ඇවිල්ලා ඔවුන් මොනාද කරේ? ඔවුන් ව්‍යවස්ථාවත් උගන්වන්නට පටන් ගත්තා. ඔව් කිව්වා ඔව් අනුග්‍රහයෙන් අපි ගැලවීම ලබනවා, ඒක හරි තමයි. නමුත් අපි යම් ක්‍රියාවකුත් කරන්නට ඕන. අප යම් කිසි ක්‍රියාවකුත් කරන්නට ඕන. එවිට තමයි මේ ගැලවීම සම්පූර්ණ වෙන්නේ කියලා. අද බොහෝ වෙලාවෙදී බොහෝ වැරදි ඉගැන්වීම් ගොඩක් පැමිණෙන්නේ ව්‍යවස්ථානත පරණ ගිවිසුම තුලින්. ඒ අය උන්වහන්සේ අප වෙනුවෙන් කරලා හමාර කරා වූ ක්‍රියාව තුලින් අපට ලැබුණා වූ උරුමය භුක්ති විඳීමට ප්‍රතිවිරුද්ධ දේවල් කතා කරමින් කියනවා අප යම් දේවල් සිදු කළ යුතුයි මේ දේවල් ලබා ගන්න. බයිබලයේ කියන අපි ගැලවීම ලබන්නට අපි සිතින් විශ්වාස කළා. මොකද විශ්වාස කළේ? යේසුස් වහන්සේ මා වෙනුවෙන් මැරුණා. මගේ සියලුම පව් වෙනුවෙන් උන්වහන්සේ මිලය ගෙවනු ලැබුවා. ඒක මගේ සිතින් මම අදහනවා. ඒක මම පිළිගන්නවා. ඊළඟට මගේ මුඛයෙන් මම ප්‍රකාශ කරන උන්වහන්සේ මගේ ගැලවුම්කරු. අනේ මේක හරිම සරලයිනේ. මිනිස්සු දැක්ක මෙන්න මේ විදියටයි. ඒ නිසා ඔවුන් ඇවිල්ලා කියනවා මේක හරි සරලයි. එහෙම කොහොමද මිනිස්සු ගැලවෙන්නේ? එහෙම කොහොමද මිනිස්සු ගැලවෙන්නේ? අපි යම් කිසි දේවල් කරන්නට අපි දකිනවා පරණ ගිවිසුමේ කැලලක් පළුද්දක් නැති සම්පූර්ණ එළු නෑම්බියක්. ඒක ඊ타මාත්ම ප්‍රවේශම් සහිතව ඒක බොහොම ගෞරවාන් බොහෝ දේවල් කරනු ලැබුවා. ඔවුන් පාපයට වැස්මක් ලබා ගන්න. නෝකින කොහොමද ඒක එච්චර සරල වෙන්නේ? ඔබ දන්නවද ලෝකෙට පාපය ආවේ කොහොමද? ආදම් අකීකරු වුණු නිසා මුළු ලෝකෙට පාපය තුණා. ඒක මොනතරම් සරල දෙයක්ද එමනම්. අපි මුකුත් කරේ නැහැ. අපි ගැන දන්නේවත් නැහැ. අපි ඉපදිලත් නැහැ. නමුත් ආදම් සායව කරපු පාපය අපේ ජීවිතවලට ජම්මික වාවා. ඒ නිසා යේසුස් වහන්සේ මොනවද කරේ? ඒ ශාපය කඩලා ඒකට මිලය ගෙවලා අපිට කිව්වා දැන් ඒක පිළිගන්න. එවිට අපිට ගැලවීම ලැබෙනවා. දැන් පාපේ වැටෙන්න ඒ තරම් ලොකු දෙයක් උනේ නැහැ, පොඩි දෙයයි. ඒ වගේමයි ඔබ ගැලවීම ලබන්නට ඔබට ලොකු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔබව හමගා ගන්න අවශ්‍ය නැහැ. ඔබගේ ශරීරේ කොටා ගන්න අවශ්‍ය නැහැ. ඔබට දුක් විඳින්නට අවශ්‍ය නැහැ. ඔබට යම් කිසි ආගමික වත්පිළිවෙත් තුලින් අවශ්‍ය නැහැ. ඔබ නව මැවිල්ලේ මිනිසෙක් නම් උන්වහන්සේ වචනයෙන් ඔබට එළිදරව් කරන දෙය ඒ තුල ඔබ පවතින්න ඔබ ජය ගන්නට යනවා. නබුස්සකයා බයිබලයේ කියවගෙන ආවා. ඉතියෝපියාවේ නබුස්සකයා. අවුට බයිබලයේ කියවුවට තේරුම් ගන්න දන්නේ නැහැ. දෙවියන් වහන්සේ මොනවද කරේ? පිලිප්ව ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන්, 이르දි බලයෙන් මිනිස්යාගේ පියවි ඇසට වටහා ගන්නට බැරි යේසුස් වහන්සේ මොනවද කරේ? පිලිප්ප යවනු ලැබුවා ඔහුගේ කරත්තය ඇතුළට. ඔබ දන්නද මිනිස්සෙක්ව ගැලවීමට ගෙනට ඕන නම් උන්වහන්සේට ගොඩක් මාර්ග තිබෙනවා. හැබැයි යක්ෂයා බලා සිටින්නේ අපගේ ජීවිතය වියුල් කරලා අපි ලැබුවා වූ ආශිර්වාදය අපෙන් සොරා ගන්නටයි. අපි නැවත කියමු පළවෙනි තිමෝති 6 වෙනි පරිච්ඡේදය 3 සිට 6ට. යමෙක් සාර වූ වචනවලට එනම් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වචනවලටත් භක්තිවන්තකමේ හැටියට වූ ධර්මයටත් එකඟ නොවි වෙනස් ධර්මයක් උගන්වන්නේ සාර වූ වචනවලට උන්වහන්සේ ඔබේ හදවතට එළිදරව් කරනු ලැබුවා වූ ඒ අනුග්‍රහයේ වචනවලට විරුද්ධව යමෙක් යමක් උගන්වනවා නම් ඊළඟ මොනවද කියන්නේ? ඔහු කිසිවක් නොදැන වචන ගැන ප්‍රශ්න කිරීමෙන්ද වාද කිරීමෙන්ද උමතුව අහංකාරව සිටී. ඔව් උමතුව අහංකාරව කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ අයගෙන බැහැවුවොත් බයිබලේ පොත් කීයක් තියෙනවද කියලා උන් දන්නේ නැහැ. ඒ ගැහුවොත් බයිබලේ වැඩිම පොත් ලියලා තියෙන කවුද කියලා දන්නේ නැහැ. ගැලවීම මොකද්ද ගැලවීම කියලා කියන්නේ ඇහුවොත් උන් ඒ අය දන්නේ නැහැ. ඒ අය මනුෂ්‍යයන්ව මුලා කරන්නට වචනාර්ථ වලින් ව්‍යවස්ථාව රැගෙන ඇවිල්ලා මනුෂ්‍යව යම් කිසි බන්ධන වලට බියවැදීම් වලට අපි අරගෙන යනවා. දැන් කවුරු ඇවිල්ලා මට කිව්වොත් මලඟ රෙකෝඩ් එකක් තිබෙනවා. ඒක සහෝදරියක් මට වොයිස් කට් එකක් දුන්නා.
පාස්ටර් ඔබ අවදිව සිට රාත්‍රී 12ට ගේට්ටු ළඟට මම ඔන්න පෙන්නනවා. ගේට්ටු ළඟට වෙලා යාඥා කරන්න. ඔබට බෝ අය වැරදි ආකාරයෙන් යාඥා කරනු ලබනවා. ඒ නිසා ඔබ දවස් 7ක් ගේට්ටු ළඟට රෑ 12ට මම දැනගත්ත මේ තඩි ගෑනියක්. මගේ ආත්මෙට කිව්වා මේ කට්ටඩි කටක් ඇරිලා තිබෙන්නේ. මං එයාට කිව්වා පල්ලිය පලාත එන්න එපා කියලා. බයිබලයේ කියන්නේ උන්වහන්සේ සිළු ශාපයෙන් ඔබ ගැලවීම ලබනකොට සිළු ශාපයෙන් ඔබ නිදහස්. ආමෙන්. ඔබට ඇදිල්ලක් නැත්තම් මට කරන්න දෙයක් නැහැ. ඔබ පංචේන්ද්‍රිය ඔබට දන්වන දේවල් වලට ඔබ බය වෙනවා නම් ඒ කියන්නේ ඔබට ආත්මික එළිදරව්වක් නැහැ. යක්ෂයෙක් ඇවිල්ලා කියන්න පුළුවන් අපිට වැරදි දේවල් අපිට මොකෝ? ඔබ දන්නවද අපි යන ඕන තැනක යක්කු ඉන්නවා. හැබැයි යහට වැඩි අපි බලවත්. ඔබගේ අතීතය ඔබට කියා දෙන යකෙක් ඔබට මොකටද? අපේ අතීතය අපි දන්නවා. අපිට අවශ්‍ය කරන ශුද්ධාත්මයන් වහන්සේගේ එළිදරව්ව තුලින් අපට වචනයට සම්බන්ධ වූ දැනගැන්මක් අපිට කතා කරනවා නම් මීට අවුරුදු 30කට කලින් ප්‍රදහාවට මට අනාගත වාක්‍යයක් දුන්නා. දැන් අපි ඒක හොයමින් සිටින්නේ. අද මන් මේ ඉන්න ජීවිතය මේ සේවාව අකුරක් නෑර කිව්වා. නිකන් මේ කිව්වේ වචනයට එකඟව. ඒක ඇහෙනකොට පුදුම සමාදානයක් තිබුණා. හැබැයි ඒක කිව්වයි කියලා ඒක නොවෙන්නත් තිබ්බේ. ඒකට හේතුව එමේ එළිදරව් අනුව මම හැසුරුනේ නැතිනම් ඒක වෙන්නේ නැහැ. යෝසෙෆ්ට කතා කරලා කිව්වා දැන් යේසුස් වහන්සේවත් අරගෙන මෙතනින් ඵලයන්. හෙරෝද් කෝප වෙලා දැන් පොඩි දරුවෝ මරන්නට යන්නේ. ඔබ දන්නවද යෝසෙෆ් නොගිය නම් මොකද වෙන්නේ? යෝසෙෆ් නොගිය නම් යේසුස් වහන්සේවත් මැරෙනවා. ඔබට එන්න වූ හඬ අනුව ඔබ හැසුරුනේ නැතුව ඔබ නිකන් ඒක කනෙන් අහලෙන් ඒ කනෙන් එළියට දැම්මනම් එදා ඔබ විපතරෙන් ඔබ කියනවා එදා දෙවියන් වහන්සේ කිව්වා. නමුත් ඔබ ඒකට පිළියම් යෙදුවේ නැහැ. එදා දෙවියන් වහන්සේ නෝවට කිව්වා ඔබ නැව හදපන්. ඔව් හැදුවේ නැත්නම් අනිත් අය සමගවත් විනාශ වෙලා යනවා. ඔව් කීකරු වී යටහත් වී ඔව් නැව සාදාගත්තා. එනිසා බයිබලයේ කියන්නේ ඒ වචනේ නොදන්න මනුෂ්‍යයන් පස්වෙනි පදේ කියන්නේ නපුරේ සිතින් දූෂෝ සිත් ඇත්තා වූ සැබෑ කමෙන් හතර ඉඳලා කියන්න. ඔහු කිසිවක් නොදැන වචන ගැන ප්‍රශ්න කරන අය වාද කිරීමෙන්ද කරන අය උමතුව අහංකාරව සිටී. උමතුව අහංකාරවයි සිටින්නේ. ඒ අය තුල යටහත්කමක් නැහැ. ඒ අය කැමති නැහැ ඉවසිලිවන්තව සිටිමින් ජය ලබන්නට. ඒට උන ක්ෂණික දේවල්, ඉක්මන් දේවල්, ඒකින අරක වෙනවා, මේක වෙනවා. අත් බයිබලයේ කියන උන්වහන්සේ අපට කියා දුන්නු මූලික දේ තමයි නව මැවිල්ලේ මිනිසයාට නුඹ වපුරන්නට යනවා, නුඹ කපා ගන්නට යනවා. සමහර විට අර චීනේ බම්බුවක් ඔබ වපුරනවා නම් අනිවාර්යෙන් ඔබ අවුරුදු 5ක් ඉවසිලිවන්තව ඉන්නට ඕන. ඊට පස්සේ තමයි ඔබ ඒ බම්බුවේ බීජේ මොටය දකින්නට යන්නේ. සමහර දේවල් තිබෙනවා ඔබ ඉවසිලිවන්තව ඒවා ප්‍රගුණ කරගන්නට ඕන. ඒවා ප්‍රගුණ කරගන්නට ඕන. ඔබ දර්ශනය දකින්නට ඕන. ඔබ දර්ශනය කියවන්නට ඕන. ඔබ දර්ශනයට අනුකූලව හැඩගැහෙන්නට ඕන. ඔබ ඒට අනුව ඔබ හැසිරෙන්නට ඕන. ඒට අනුව ඔබ කතා කරන්නට ඕන. ඔබගේ ඔලු ගෙඩිය පාස්වල 100කට තියලා යාඥා කරගත්තත් ඔබගේ ඔළුව ඒ ආකාරයෙන්ම තිබෙ මුකුත් වෙන්නට යන්නේ නැහැ. උන්වහන්සේ ඔබගේ මුඛයෙන් ඔබගේ ඇදහිල්ලෙන් තමයි ඔබට යම් දේවල් සිදු කරන්නට යන්නේ. අද බොහෝ මනුෂ්‍ය වචනය තුල පවතින්නට කැමති නැහැ. ඔවුන් ගැලවෙන්නට යනවා. ගැලවුණු ගමන් අත වියලෙනවා. යේසුස් වහන්සේට සම්බන්ධ වෙන්න වචනයට සම්බන්ධ වී ඔබ තීරණයක් අරගෙන කැප වෙලා ඔබ දිගින් දිගට වචනය ප්‍රකාශ කරන්න. ඒක කුණු නොවන්නා වූ බීජය ප්‍රකාශ කරන්න. යක්ෂබට රෝග ලක්ෂණේ දානවා. ඔබ කියන යේසුස් වහන්සේගේ නාමයෙන් මං සුවයි.
ඒකට හේතුව යක්ෂයට වැඩිය බලවත් උන්වහන්සේ. හැබැයි අපි ටික දවසක් ගිහිල්ලා අපි යක්ෂයා බලවත් කියලා තමයි හිතන්නේ. අපිට යම් දේවල් ප්‍රමාද වෙනකොට අපිට යම් දේවල් අපිට දැනෙන්නේ නැති වෙනකොට අපගේ රෝගී තත්ත්වය ඒ වගේම තියෙනකොට අපගේ මුදල් හිඟභාවයේ ඒ තත්ත්වෙම තියෙනකොට අපි හිතනවා අපේ ඇදහිල්ල ක්‍රියාව වෙන්නේ නැහැ කියලා අපි යක්ෂයට ආවඩන්නට යනවා. ඊට පස්සේ උෂ්ණික දේවල් සපේලා ඌරු කොටුවකටම ගිහිල්ලා අපි ඇදලා දානවා. අපි නැවත කියමු බයිබල් පළවෙනි කොරින්ති 5 වෙනි පදයට අපි කියමු එක් පළවෙනි තිමෝති 6:5 සැබෑවෙන් වෙන්ව සිටින්නා වූ භක්තිවන්තකම ලාභයට මාර්ගයක සිතන්නා වූ සැබෑවෙන් වෙන්ව සිටින මනුෂ්‍යයා වචනෙන් වෙන් වෙලා භක්තිවන්තකම උපයෝගී කරගන්නවා ලාභයක් හැටියට. ලාභයක්ට බයිබලෙ කියන සමහරු තමන්ගේ බඩ වෙනුවෙන් සේවය කරනවා. භක්තිවන්තකම ලාභයක් හැටියට ඊළඟ දිගට කියමු. භක්තිවන්තකම ලාභයට මාර්ගයකයි සිතන්නා වූ මනුෂ්‍යයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය. කවුද මේ අය? ඔබ දන්න මේ මිනිස්සු. එයාගේ ප්‍රවේශම් වෙන්න පළවෙනි කොරින්ති 15:31. එයාගේ බාහිර දේවල් පෙන්නලා එයා ආත්මිකයි කියලා පෙන්වන්නට යනවා. ඔබ මේ අයගෙන් ප්‍රවේශම් වෙන්නට මිනිස්සෙක්ව හඳුන ගන්න කාලාන්තරයක් යනවා. එනිසා ඉක්මන් වෙන්නට එපා. ඔබ විමසලා බලන්න මේ ආත්මය ඉහළින්ද මේක භූමියෙන්ද? කලබල වෙන්න එපා කොයි වෙලාවකදවත්. එවිට මගේ මේ සේවාවේ බොහෝ මිනිස්සු ඔබට එකක් කියන්නම්. උන්වහන්සේ මාව කැඳවල තිබෙන සේවය කරන්න. කී දෙනෙක් මෙතන ඉන්නවද? කී දෙනෙක් මෙතන යනවද කියන එක මට අදාළ නැහැ. මට ඒක අවශ්‍ය නැහැ. මේ අවුරුදු 30 ඇතුළත බොහෝ අය ඇවිල්ලා තිබෙනවා. බොහෝ අය ගිහිල්ලා තිබෙනවා. ඒක මට අදාළ නැහැ. උන්වහන්සේ මාව ගෙන වෙලා තිබෙන්නේ මේ දේශය තුල ස්වාමින් වහන්සේගේ වචනේ දේශනා කරන්න. මට ගිය සතියේ ආරාධනාවක් ලැබුණා. හැටන් වල බයිබල් ස්කූල් එකක් පටන් අරන් ඒ ස්ථානේ නැවතිලා සේවාව කරන්න. මං කො මට බෑ ඉන්න අමාරුයි. ඊට පස්සේ නුවරඑළියේ දොරටුවක් ඇරුණා. නැවතිලා ඇවිල්ලා බයිබල් විද්‍යාලයක් උගන්වන්න. උන්වහන්සේ අපිට මාර්ග විවෘත කරනවා. එනිසා ඔබ ඉන්නවද? ඔබ යනවද? ඒක ඔබේ ප්‍රශ්නයක්. ඒක මට අදාළත් නැහැ. නමුත් ඔබ විවෘත වී අවංක වී ඔබ දේ වචනය සමග සම්බන්ධ වී ඒ මත යැපෙන්නට යනවා නම් ඔබගේ දීර්ඝ ගමනේ ඔබ දීර්ඝ ප්‍රතිඵල ලබන්නට යනවා. ඔබ මනුෂ්‍යන ඉක්මන් ඒ ඉක්මන අපගේ ජීවිතය අපි කැම්ප් එකේ නාට්‍යයක් කරා. තාත්තා මගේ සල්ලි මට ඕන. ඔය ඉක්මන් වෙලා ඇවිල්ලා ඔගේ කොටස අරන් ගිහිල්ලා ඔය ඉක්මනින් ඌරු කොටුට වැටිලා ඉක්මනින් ආය තාත්තා ළඟට ඇරලා ඉන්න උනා. එනිසා අපිට යම් දේවල් උන්වහන්සේ උගන්වනවා. සමහරට පොඩි දරුවෝ වෙන්නට පුළුවන්. එනිසා අපේ දිනපතා ජීවිතේ අපි කියමු පළවෙනි කොරින්ති 15:31 සහෝදරයනි මම දවස්පතා නසිමි අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලා ගැන මට ඇත්තා වූ පාරට්ටුව පිට කියමි. අයි කියන සහෝදරයනි මම දවස්පතා නසිමි මම මගේ ජීවිතයේ දවස්පතා ඒක මම පාලනය කරමින් ඒක මම සූදානම් කරමින් ඒකට ඉදිරි ඒක එළියට එන්න නොදී මම කියන තැන මම ඒක යටපත් කරමින් මම උත්සාහ දරනවා යේසුස් වහන්සේ මගේ ජීවිතෙන් ප්‍රකාශ කරන්න. මේක හොඳ පදයක්. ඔබ නිතරම උත්සාහ දරන්නට ඕන ඔබ කියන මනුෂ්‍යයට මතුවෙන්න නොදී ඔබ තුල සිටිනා වූ යේසුස් වහන්සේව ප්‍රකාශ කරන අන් අයගේ ජීවිතවලට. ඔබ තුල ඉන්න යේසුස් වහන්සේව අන් අයගේ ජීවිතවලට ප්‍රකාශ කරන අය කියන්නේ පදේ. සහෝදරයනි මම දවස්පතා නසිමි. කවුද කියන්නේ? පාවුල් කියනවා මම දවස්පතා මම කියන කෙනාව මම නසනවා. ඊළඟට අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලා ගැන මට ඇත්තා වූ පාරට්ටුව පිට කියමි. ඔබ නේද කරන්නේ?
ඔහුගේ ජීවිතය ප්‍රකාශ කරනවා. ඔහු බලාපොරොත්තු වෙන මනුෂ්‍යයන් යේසුස් වහන්සේ ආකාරව හැසිරීම. දිගටම කියමු. මම එපිසේදී මනුෂ්‍යාකාරයෙන් මුර්ගයින් සමග පොර බැදීම් නම් මට ඇති ප්‍රයෝජනය කුමක්ද? කුමක්ද? මලාහු නොනැගිටිත් නම් හෙට මැරෙන බැවින් කමු බොමු. නොරැවටෙන්න නපුරු සමාගමෙන් හොඳ චරිත නරක් වන්නේය. මේ අය කියයි අපි මැරිලා යන මිනිස්සු. අපි හෙට කමු බොමු. අපි අහවල් නුවරට ගිහිල්ලා හම්බ කරමු, වීදම් කරමු. මෙවැනි මනුෂ්‍යයන් ඔබට මුණ ගැහෙන්නට පුළුවන්. ඒකයි අපි මැරිලා යන මිනිස්සු. අපි කමු බොමු, හම්බ කරමු, නටමු, ගයමු, වයමු. මෙයාකින් ඔබ ප්‍රේසම් වෙන්න. මොනවද බයිබලයේ කියන්නේ? ඒකේ අන්තිම කොටස කියන්නේ මෙන්න වෙන දේ. නොරවටෙන්න මෙවැනි ප්‍රකාශන, මෙවැනි ඉගැන්වීම් වලට ඔබ අහුවෙන්න එපා. ඒවට නොරවටෙන්න මන්ද නපුරු සමාගමෙන් හොඳ චරිත නරක් වන්නේය. නපුරු සමාගමෙන්, නපුරු සමාගමෙන්, නපුරු සමාගමෙන් හොඳ චරිත නරක් වෙනවා. මෙන්න නපුරු සමාගමට යනකොට යක්ෂයාට ඔබව හොඳ තෝතැන්න. ඔබ නරක් වෙනවා. ඒක ඒකාන්තයි. නේ මම හොඳ නම් මට ඕන තැනක ඉන්න පුළුවන්. ඒක ඔබේ උඩඟුකමේ ප්‍රකාශනයක්. ඒක ඔබ වචනෙට විරුද්ධව කතා කරන එකක්. ඔබේ අත්දැකීම වෙන්න පුළුවන්. මම හොඳ නම් මට කොහෙත් ඉන්න පුළුවන්. ඒතර බයිබලයේ ලියන එක වැරදිද? මම හරිනම් මට ඕන තැනක ඉඳලා එන්නට පුළුවන්. ඔව් ඔබ එවැනි අයහපත් තැන්වලදී උන්වහන්සේගේ වචනයේ පවසල ඔබට බේරිලා එන්න පුළුවන්. මෙතන මොකක්ද කියන්නේ? සමාගම්. ඔවුන් සමග සමාගම්. ඒ සමාගමට ගිහිල්ලා ඔවුන් සමග කමින් සමහර අය අරක්කු ටිකක් බොන්නේ කොකාකෝල එකක් දාන් බොනවා. ඔබ දන්නවද දෙපාරක් කරයි ඕන. ඊළඟට ඔබ කොකාකෝල එකට ටිකක් දාගෙන බොනවා. මම දන්නවා මේ සභාවේ සමහරුත් ඉන්නේ ඒ වගේ. ඔවුන් ට්‍රිප් ගිහිල්ලා බීපුවයි මන් දන්නවා. ඇයි? ඔබ ඒ සමාගමකට ගියාම එතනදී ඔබ ඔහුගේ ගුලට අසු වෙනවා. එතන තමයි ඒ මලපත හදලා තිබෙන්නේ. ඔබ දන්නවද ඒ පක්ෂි වැද්දා ඒ මලපත එලන්නේ පක්ෂියට පේන්න නෙමෙයි, උණුතු වෙන්නේ නැහැ. ඒක නොපෙනෙන්න තමයි ඒ මලපත හදන්නේ. එවිට තමයි පක්ෂි ඇවිල්ලා එකට අසු වෙන්නේ. ඔබට නොපෙනෙන්න මලපත හදලා ඔබට කියනවා එන්න අපි කමු බොමු. ඔය බිරිඳට බය වෙන්න එපා. ඔය පාස්ටර්ට සභාව ඕල්ට බය වෙන්න එපා. අපේ ජීවිතේ භුක්ති විඳමු කියලා ඔබ අරන් ගිහිල්ලා අද එවැනි අය අපිට කැම්ප් එකේ මුණ ගැහුණා. එවැනි භයානක තැනට ඇවිත් කැම්ප් එකෙන් ඒ තරුණයෙක් නිදහස් වුණා. ඔව් මද්ද්‍රව්‍ය අරන් යනකොට පොලිසියෙන් වෙඩි තිබ්බා. ඔව් කිසතේ මිනිස්සුන්ට යන්න පිහෙන්. ඔව් දැඩි සත්කාරයි. හැබැයි පොඩි කාලේ ඉඳලා බයිබලෙ ඉගෙනගෙන පල්ලිවල හිටපු ළමයි. මන් දවසක ඌ මේ ස්ථානට ගේන්නම් ඔබට සාක්ෂි දරන්න. ඔව් කියන අපි නරක උනේ වැරදි සමාගමේ. එනිසා ඔබ පියෙක් නොබේ දරුවෝ ගැන කල්පනාකාරී වෙන්න. ඔබ නරක සමාගමට ගිහිල්ලා ඔබේ දරුවන්ට කියන්න එපා කෙලින් එන්න කියලා. ඔබේ දරුවන්ගේ ආදර්ශය ඔබයි. ඔබේ දරුවන්ගේ ආදර්ශය ඔබයි. ඔබ කන බොන අඳින හැම දෙයක්ම ඔබ ආදර්ශයක් විය යුතුයි. අපි දකිනවා එළියේ විශාල නාඩගම් ලෝකයක්. ඒ මිනිස්සු අඳින පළඳින විදිහ දැක්කම දැන් ඉන්න තරුණයෝ සිතන අපි නිකම් මේ ගමේ අය වගේ. මේකට අපි සෙට් වෙන්නට ඕන. හැබැයි ඒ අයගේ කෙලවර විනාශය. ඔබ ලස්සනට අඳින්න. ඒක හොඳයි. නමුත් අපි හැම වෙලාවෙදීම ඔබව ප්‍රවේශම් කරගන්න. පාවුල් කියනවා මට උත්සාහ උනන්දුනේ මම අඩුයි යේසුස් වහන්සේ මගේ ජීවිතයෙන් ප්‍රකාශ වෙන්නටයි. ආමෙන්. අපේ බයිබල් යාකෝබ් 3 වෙනි පරිච්ඡේදයට අපි යමු. යාකෝබ් 4:13 මෙවැනි මනුෂ්‍යයන්ගෙන් අපි ප්‍රවේශම් වෙන්නට ඕන. මෙවැනි අයගෙන් අපි ප්‍රවේශම් වෙන්නට ඕන. සභාව
ඔබ සමග සිටිනවා යේසුස් වහන්සේ ඔබට ආදරෙයි. අපේ ජීවිත වරදින්නට පුළුවන් නමුත් පරදින්නට බෑ. අපි නැවත නැගිටලා ඒ සිළු කඩාවැටුණු තැන්වලට ප්‍රහාර එල්ල කරලා අපි අලුත් ගමනකට යන්නට අවශ්‍යයි. උන්වහන්සේ ඔබ ධෛර්යමත් කරනවා. යක්ෂයා සූක්ෂම ලෙස අපිව සූක්ෂම ලෙස කොටු කර ගන්නට එන්නේ. ඒ නිසා ඔබ අවදි වෙන්නට ඕන. බයිබලෙ කියනවා පක්ෂිවැද්දාගේ මලපත අපට නිතර එළනවා අපිව අල්ල ගන්නට. නමුත් ඔබ එළිදරව්ව තුල ජීවත් වෙනකොට ඔබට පැහැදිලි මේ මාර්ගයේ මයි ආයුතු නැහැ. උන්වහන්සේ රජවරුන්ට කිව්වා නුඹ හෙරෝදට කියන්නට එපා යේසුස් වහන්සේ ඉන්න තැන කිය. උඹලා මේ මාර්ගයෙන් යන්න. ශුද්ධාත්මයට වහන්සේ අපිට හැම වෙලාවම යම් තැන්වලදී මාර්ගය වෙනස් කරලා පෙන්නනවා. අපි මේ මාර්ගයේ ගමන් කරන්නට ඕන. යාකෝබ 4:13 අපි ඉක්මනින් කියවමු. මෙන්න අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස් එහි අවුරුද්දක් නැවතී සිට වෙළඳාම් කොට ලාභ උපදවා ගන්නෙමුයි කියන්නා වූ තැනැත්තෙනි අසන්න. මක්නිසාද හෙට මක් වේද කියා නුඹලා දන්නේ නැත. මේ මාංශේ මිනිස්සු කියන දේවල් හෙට දවසේ මොනවා වේදන අපි කියලා කාලා බීලා ඒ දේශ කියලා හොඳට උපයමු. අපිට පල්ලියට අවශ්‍ය නැහැ. අපිට දේව අභිමුඛයට යන්න අවශ්‍ය නැහැ. ඒ වෙයිම තිබිච්චාවේ අපි අපේ ගේම් එක ගහ ගන්නට ඕන. අපි මේ ආකාරයෙන් හම්බ කර ගන්නට ඕන. මෙවැනි මිනිස්සුන් ඔබට හම්බ වෙයි කියන්න. නුඹලාගේ ජීවිතේ මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය. එබැවින් ස්වාමින් වහන්සේ කැමතිසේක් නම් අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය. නමුත් දැන් නුඹලාගේ අහංකාර කතා වලින් නුඹලා පාරට්ටු කරගන්න හොය. නුඹලගේ අහංකාර කතා වලින් නුඹලාව පාරට්ටු කරගන්නවා වචනේ පැත්තකට දාලා. ඊළඟට එබඳු සියලු පාරට්ටු කිරීම නපුරුය. මේවා නපුරු, මේවා මානසික භූමික සිතුවිලි, මේවා යක්ෂාකාරව නපුරුවයි තිබෙන්නේ. මෙවැනි අයගෙන් අපි ඉවත් විය යුතුයි. 16 වෙනි පදේ කියන්න. එබැවින් යමෙක් යහපත කරන්නට දැන එය නොකරන්නේ නම් යමෙක් යහපත කරන්නට දැන ඒක නොකරන්නේ නම් ඔහුට ඒක පාපය. ඒක පාපයයි. උන්වහන්සේ ඔබට යමක් කරන්නට කියලා ඔබ නොකර ඉන්නවනේ ඒක පාපයක්. ඔබ සාපුවේ යනකොට ඔබ ඇඟේ හැපිලා හැඟස් එකක තිබෙන ඇඳුමක් බිම වැටෙනවා. ඔබ දන්නවා ඒක කවුරු හරි කෙනෙක් ඇහිඳලා තියෙන එක හරි. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා ඇයි උඹට ඒක කරන්න බැරි? නුඹ ඒක අරගෙන එතනින් එල්ලන්න. ඔබට දැනුම් දීමක් දීලා ඔබ ඒක නොකරනවා නම් ඒක පාපය. ඔබ සැලකිලිමත් නැත්නම් ඔබ නොසැලකිලිමත් නම් ඒක පාපය. ඔබ අපිරිසිදු නම් ඔබ පිරිසිදු නැතිනම් මොන බයිබලෙ කියන්නේ? අපි අවදිව සිටිනේ මිනිස්සු කියයි ඔබ වැඩක් නැහැ. අපි කමු බොමු නටමු ගයමු වයමු. බයිබලෙ කවුද නපුරු මනුෂ්‍යයන්? 10 වෙනි පදේ කියන්න. නමුත් දැන් නුඹලාගේ අහංකාර කතා වලින් නුඹලා පාරට්ටු කරගන්න ඔහුය. නුඹලගේ අහංකාර කතා වලින් ඒ අය පාරට්ටු කරගන්නට යනවා. එබඳු සියලු පාරට්ටු කිරීම නපුරුය. ඒවා සියල්ලක්ම නපුරුයි. කියවන්න. එබැවින් යමෙක් යහපත කරන්නට දැන එය නොකරන්නේ නම් ඔහුට ඒක පාපය. ඒක උට පාපයක්. මේ බයිබලද බලියා ගන්න. ගීතාවලිය 37:4. ගීතාවලිය 37:4. ගීතාවලිය 37:4 ඔබ වචනයෙන් දැනුවත් වෙන්නට ඕන. යෙසායා 49:2. යෙසායා 49:2. දෙවෙනි සාමුවෙල් 14:25 සිට 26ට. දෙවෙනි සාමුවෙල් 14:25 සිට 26ට. දෙවෙනි සාමුවෙල් 15:1. දෙවෙනි සාමුවෙල් 15:1 2 සහ 6 දක්වා. දෙවෙනි සාමුවෙල් 15:1 2 සිට 6ට. දෙවෙනි සාමුවෙල් 15:1 සිට 6ට. ගීතාවලිය 145:19. ගීතාවලිය 145:19. රයිට්. අපි දේශනාකාරය 10:10 පදේ බලලා අපි අවසන් කරමු. දේශනාකාරය 10:10. මේක හොඳ බයිබල් පදයක්. ඔබට ගොඩක් දේවල් ස්වාමින් වහන්සේ මා හිතනවා කියන්න ඇති කියලා. මේ දේශනාවල් මම හිතන්නේ YouTube එකේ යනවා. ඔබට බලන්නට පුළුවන් නැවත. අපි කියමු යොහන්
දේශනාකාරය දායදායි. යකඩ මොට්ට වූ විට මෝහත් යකඩය නොකළොත් මොට්ට වූ විට හොඳින් අහගන්න. යකඩය මොට්ට වූ විට මුවහත් නොකළොත් මුවහත් නොකොළොත් මුවහත් නොකොළොත් දැන් ඔබ දැන් සමහර අය අපේ ගෙදර ඇවිල්ලා මේ කැම්ප් එකට ලුණු කපන අයියෝ පාස්ටර් මේ එක පීයකින්වත් කපන්න බෑ මේ ඔක්කොම මොට්ටයි. ඒ නිසා කපන්න බෑ. දැන් මොකද කරන්නට ඕන? අයි කියන්නේ පදය යකඩ මොට්ට වූ විට මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදන්නට ඕනෑය. වඩා ශක්තිය යොදන්නට ඕන. වේසීමක් කරන්නට ඕන. ඒක ඔබ දකින ආකාරයට ඒක ලස්සනට නිම කරගන්නට බැරුව යනවා. එනිසා බයිබල් ඒ වගේ බයිබල් පදයක් තියෙනවා යකඩයට යකඩය එකතු වෙන විට මුවහත් වෙනවා. ඔබ නිතරම ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ඔබ මුවහත් වෙන්නට ඕන. ඔබ නිතරම මුවහත් වෙලා සිටින්නට ඕන. ඒකට හේතුව ඔබ මුවහත් නම් ඔබේ කඩුවෙන් බොහෝ දේවල් කපා ඉවත් කරන්නට පුළුවන්. ඔබ මොට්ට නම් ඔබට වෙහෙසක් දැනෙනවා නම් ඔබට ඒ වෙහෙස දැනෙන්නේ ඇයි? ඔබ මුවහත් නැති නිසා. ඔබ වැඩි වෙහෙසක් දරන්නට ඕන ඔබට යමක් කරන්න. එනිසා ඔබ නිතරම ශුද්ධාත්මයන් වහන්සේගේ හඬට ඇහුම්කන් දී සිටින්න. උන්වහන්සේ සමග ඔබ මුවහත් වෙන්න. උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්න. ඔබ ඉවසිලිවන්ත භාවය ඇතුව ඔබ ගමන් කරනකොට ඔබ මුවහත් වෙනවා අනිවාර්යෙන්. එවිට යක්ෂය ඔබට ගේන ඕන බාධාවක් ක්ෂණිකව කපා දමලා ඔබේ ගමන් මාර්ගය විවෘත කරගෙන යන්න පුළුවන්. ඔබ මනුෂ්‍ය පස්සේ යන්න එපා. ඔබ යන්න ශුද්ධාත්මයන් වහන්සේ ඔබට එළිදරව් කරන ඒ හඬ පසුපස ලූ බඳින්න. එවිට උන්වහන්සේ ඔබ නොදන්න මහත් අමාරු දේවල් ඔබට පහසුවෙන් කරන්නට පුළුවන් වෙන ආකාරයට ගිඩියොන්ට කතා කරපුවා ඌ 30000ක් විතර සෙනඟ රැස් කරා. උන්වහන්සේට අවශ්‍ය නැහැ. උන්වහන්සේ පරීක්ෂණ කරලා 300යි ගාම 300ෙන්. අප දන්නද ඊශ්‍රායල් සෙනඟ ජෙට්ටියක් උඩට උස්සපුවාම ඔවුන් රටක් අල්ලන්න පුළුවන්. ඒකට හේතුව ඔවුන් මුවහත් වී සිටින්නේ. ඔවුන් නිතරම දෙවියන් වහන්සේ ගඳ අසනවා. ඔවුන් කියන්නේ එක්කෙනෙක් දහසක්. ඒක ලෝකේ මිනිස්සු දන්නේ නැහැ ඒ රාස. එක්කෙනෙක් දහසක්. ඔවුන් එක්කෙනෙක් ගියාම දහසක් ඔවුන් අතට ලබා ගන්නට පුළුවන්. ඊශ්‍රායල් කියන්නේ අපේ රටෙන් කාලක් වගේ රටක්. ඔවුන් මුළු ලෝකෙටම මහත් වූ දේවල් පෙන්වන. ඔබ දන්නවද ඇයි කියලා? ඔවුන් මුවහත්. පොඩි ළමයා සිට හැම කෙනෙක්ම මුවහත්. ඔවුන් සූදානම්. ඔවුන් පරාජය බාර ගන්න නැහැ කවදාවත්. මේ ළඟදී මම දැක්කා අවුරුදු 40කටත් වඩා එක මිනිස්සෙක් මැරිලා අතුරුදාන් වෙලා ඒ මිනිහ සොයා ගන්නවා. ඒ කියන්නේ උන් අතාරින්නේ නැහැ. දෙවියන් වහන්සේගේ දරුවෝ පරාජය වෙන්නේ නැහැ කවදාවත්. ආමෙන්. ඒ නිසා ඔවුන් ඊශ්‍රායල් ශාරීරිකව නමුත් අපි ආත්මික ඊශ්‍රායල් බයිබලයේ කියන ඒ ඔලිව් ගසට වල් ඔලිව ගහ ගෙනවිත් බත් කරා. වල් ඔලිව ගසට හිටිය අපි. ඔවුන් තමයි ශුද්ධ ජාතිය. ඔවුන්ට අපිව පාස්සනු ලැබුවා යේසුස් වහන්සේ. එනිසා ඔබ හැම වෙලාවෙදීම ඔබ මුවහත් වෙන්න ස්වාමීන් වහන්සේගේ වචනය ආගෙන. මොට්ට වෙන්නට එපා. ඔබ මොට්ට කරන්න දෙන්නත් එපා. ඔබ අවදිව සිටින්න ඔබ ගැන, ඔබේ ජීවිතය ගැන, ඔබේ පවුල ගැන, ඔබගේ නිවහන ගැන, ඔබගේ ව්‍යාපාරය ගැන ඔබ නිතරම අවදිව සිටින්න.